ඩයබටික් ඉස්සර එන ආඩම්බරයක් ඔය ලෙඩේ දිනකොට ඕවර් ඊටින් වලින් එන ලෙඩක් ඔය ඩයබටික් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා type 1 type 2 ඔය ඩයබටික් මැනේජ් කරන්න අපිට ඩ්‍රග්ස් වලින් විතරක් බෑ ඕවර් ඊටින් නවත්තන්න ඩයබටික් වැඩි වෙන්න පුළුවන් ස්ට්‍රෙස් එකක් එක්ක එහෙනම් අපි මනස මයින්ඩ් එක රිලැක්ස් කරගෙන තියාගන්න ඩයබටික් ඒ වැඩියා ගත්තාම අපි කියනවා ඩයබටික් කියලා. ඒතරම ලංකාවේ ගනිමු ලෝකෙම ගත්තාම ගොඩක් මිනිස්සුන්ට තියෙන ලෙඩක් ඩයබටික් නැති කෙනෙක් ඉන්න පවුලක් නෑව. මේ හැම පවුලකම කාටහරි ඩයබටික්. ඒතර මේක ජාන වලින් එනවා. ඒකයි ප්‍රධාන හේතුව. ජාන වලින් සම්ප්‍රේෂණ ලෙඩක්. මේන පරම්පරාවෙන් ලෙඩ එනවා. ඉස්සර එන ආඩම්බරයක් ඔය ලෙඩේ දිනකොට. ඕවර් ඊටින් වලින් එන ලෙඩක්. ඒතර මෙතන ඩයබටික් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. type 1 type 2 ඒක හිතන් ඉන්නවා සීනි පොතේ සීනි කෑමම තමයි ඩයබටික් වෙන්නේ. මේක පිස්ටේ ග්ලූකෝස් පිස්ටේ සහිත ඕනම ආහාරයකින් ඒකේ අපුපායයේ අවසානයේ ලෙවල් එක දිනුනවාද ග්ලූකෝස්. එතකොට දැන් සීනි කෑවට පස්සේ අපේ ඇඟේ ලෙවල් දැන් අපි කන්නේ අවශ්‍ය ප්‍රමාණය නෙමෙයි ඔය හැමදේම කාලා දෙන්නේ. ඒකට ලෙවල් සීනි මට්ටම වැඩි වෙනවා. ඒකෝට මේ සීනි මට්ටම අඩු කරාම අපේ ඇඟේ තියෙනවා අඥානික ඉන්සියුලින් කියන හෝමෝන. ඉන්සියුලින් එතන ඉන්සියුලින් කියන හෝමෝනයෙන් දෙන්නේ අපේ ඇඟේ වැඩි වෙන රුධිරයේ වැඩි වෙන සීනි මට්ටම ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. එයා ඒක ග්ලූකෝස් ග්ලයිකෝජන් කියලා තව සංයෝගයක් බවට පත් කරලා අප්මාංශ සංසිඳ කරනවා. පේශිවල ලබඩා කරනවා. ඔය ආංගල ලේවල සීනි මට්ටම නෝමල් මට්ටමකට ගන්නවා. එතන කාර්යය ඇඟට ඉන්සියුලින් කියන හෝමෝනය නැති වුණොත් මොකද වෙන්නේ? ඔය මොන කීප ක්‍රියාවලිය හරියට කෙරෙන්නේ නැහැ. අන්න එතකොට යාගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනවා. එයාගේ ඉන්සියුලින් නැත්තම්. එතකොට ඉන්සියුලින් නැති වෙන පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒ අනුව තමයි ඔය type 1 type 2 කියලා ඩයබටික් වර්ග දෙකකට බෙදෙන්නේ. ඒක type 1 ඩයබටික් වල වෙන්නේ ඒ patient-ගේ උපතේදී එයාගේ ඉන්සියුලින් නැහැ. lack of insulin. ඉන්සියුලින් ඉපදවන බීටා සෙල්ස් නැහැ. මේකේ නාම උපතින්ම ඉන්සියුලින් ප්‍රාවය වෙන සයින් නැහැ. ඒකේ ඒ නමෙන් පොඩි කාලිනම ඩයබටික් ප්‍රසන්න. පාසල් සිසුන් අතර ඩයබටික් කියලා නිවුස් එනවා. ඉතරයි වයින් බලන්න. සීනි කෑමම දිවියම මේ කාලා දෙන්න අපිට නම් ඕනේ ඉජෙපරේ දැරුනේ නෑ ඒ ප්‍රශ්නේ වෙන ප්‍රශ්නයක් නෙවෙයි එයා මම ඉන්නේ පොඩි බලන්න ඉන්නේ ඒ ළමයි පොඩි බලන්න බත් වේලා කියවත් එයාගේ ඇඟේ සීනි නැති එතන ඒ වගේ අයට සිද්ධ වෙනවා ඉන්සියුලින් හෝමෝනේ පිටින් ගන්න ඒකට ඉන්සියුලින් ඉන්ජෙක්ට් කරගන්න සිද්ධ වෙනවා ඒ ඉන්සියුලින් බිඳගන්න ඉන්සියුලින් පෙක් කියනවා සිරින්ජස් කියනවා ඒ ඉන්සියුලින් මාත්‍රාව කෑමට කලින් එයා තමන්ගේ අතට බඩට කකුලට බිඳ ගන්නවා type 2 ගත්තාම වෙනස් ඒගොල්ලෝ අවුරුදු 45 විතර වෙනකම් තමන්ගේ ජීවිතේ මුල් අවුරුදු 40 45 වෙනකම් සාමාන්‍ය විදිහට ඉන්නවා. එයාගේ ඇඟේ ඉන්සියුලින් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. ඊට පස්සේ අවුරුදු 45 50 55 ඔන්නෝම වෙනකොට ටික ටික ඇඟේ ඉන්සියුලින් ශාලය අඩු වෙනවා. අන්න ඒ වගේ ඒක type 2 patient ලා අපිට ප්‍රසන්ට් වෙන්නේ තරුණ අවදියේදී නෑ. වැඩි වයසේදී මහලු වයසේ. ඒක වැඩිපුරම ලෝකයේ ඉන්නේ type 2 ඩයබටික් patient ලා. ඒක type 2 අයට අපිට ඉන්සියුලින් දෙන එකට අමතරව ඒගොල්ලෝ වැඩිපුරම කරන්නේ ඒගොල්ලෝගේ රුධිරයේ සීනි මට්ටම අඩු කරන්න බෙහෙත් දෙනවා. ඒකට මෙට්ෆෝමින් ග්ලිසරයිඩ් වගේ බෙහෙත් වර්ග ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ ආදෙන්නේ නැති ගෙවල් වල ඕනෑ. හැබැයි මතු තියාගන්න ඔය ඩයබටික් මැනේජ් කරන්න අපිට ඩ්‍රග්ස් වලින් විතරක් බෑ. ඒකට තියෙනවා අපේ ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් එක. ජීවන රටාව වෙනස් කරගන්න සිද්ධ. සාමාන්‍යයෙන් CBS එකක් කැපිලරි බ්ලඩ් ෂුගර් එකක් දැරුවාම සාමාන්‍යයෙන් රැන්ඩම් බ්ලඩ් ෂුගර් එකක් දැරුවාම ඔක සාමාන්‍යයෙන් 90ත් 120ත් අතර වගේ තියෙනවා මිලිග්‍රෑම් per deciliter. ඒක 120 වලට වැඩි නම් එතකොට ඒ වගේ patient ලට බෙහෙත් දෙක විතරක් කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. එයා අනිවාර්යයෙන් කනබොන ඒකේ කැම ප්ලේට් එක වෙනස් කරගන්න. අපි සාමාන්‍යයෙන් කියන ඩයබටික් patient ලට කැම බෙදාගන්න හැඳි දෙක මාරු කරනවා. බත් බෙදාගන්න ඉන්නේ මා ඔදි බෙදාගන්න. ඔදි බෙදාගන්න පොඩි හැන්දින් බත් බෙදාගන්න. ඕවර් නාත්තන්නේ ඩයබටික් වැඩි වෙන්න පුළුවන් ස්ට්‍රෙස් එකක්. එහෙනම් අපි මනස මයින්ඩ් එක රිලැක්ස් කරගෙන තියාගන්න. ඩයබටික් කන්ට්‍රෝල් කරගන්න එක සම්බන්ධයෙන් තව ඉතින් අපිට ව්‍යායාම කරන්න සිද්ධ වෙනවා. ව්‍යායාම නිකන් විතරක් අපි කන බොන කෑම සාහනීය කරගන්න. ඉතින් ඉස්සර මිනිස්සු පිටි කෙටුවා ගිරිස් ගාලේ මොනවද ගිරිස් අඟරුවා ඉතින් වතුර ඇත්තා. ඒ ගෙවල් ස්මාර්ට් වෙලා තියෙනවා. එහෙම අපේ ගාවම ලයිට් එක තියෙනවා. ඒක ඔක්කොම අපි එක තැනකට වෙලා සේරම ටික අපි දැන් ඔටෝමැටිකලි කන්ට්‍රෝල් කරන ටෙක්නොලොජි එකත් එක්ක අපි ඉන්ඇක්ටිව් වෙනවා. අපේ ඇක්ටිවිටීස් නෑ අඩුයි. ඉන්නේ වාහනේ ගියාම පඩි පෙලක් නගින්නේ ලිෆ්ට් එකේ නගිනු. ඒකට මේ හැම දෙයක්ම අපි ලැබෙන ව්‍යායාම අපි අඩු කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? සල්ලි දෙන්න ජීම් එකට. අර වැඩ මුකුත් කරන්නේ නැතුව උදේ ඉඳලා ඊට පස්සේ සල්ලි කරලා ජීම් එකට ගිහිල්ලා
ඉතින් යකට ගැලේ සුසුයි. ව්‍යායාම කියන්නේ මේ ජීවිත බර උස්සන්න ඕනේ ඇවිදින්න. ඔකට ඇඟට දැනෙන විනාඩි 20ක් විතර දාඩිය දාන්න ඇවිදින්න ඕනේ. ඊට පස්සේ අපි බලනවා ඩයබටික් වල එන කොම්ප්ලිකේෂන්ස්. අතුරුවාබාධ ඩයබටික් වල මොකක්ද වෙන්නේ? ඇයි සීනි මට්ටම වෙනවා මොකක්ද තියෙන ප්‍රශ්නේ? සීනි මට්ටම වැඩි වෙන්නේ. තුවාලයක් කියන හැදුනොත් ඒ ලේසියෙන් හොඳ වෙන්නේ. බ්ලඩ් වල සීනි මට්ටම වැඩි. බැක්ටීරියාව වෙනවා. සීනි වලට ග්ලූකෝස් වලට හරිම ආසයි. ඒගොල්ලෝ කියනවා. සාමාන්‍ය අපේ තුවාලයක් ඇතිරෙනවට වඩා වේගෙන් අරක වැඩි. ඒක ඒගොල්ලෝගේ ඇඟිල්ල කපන. ටික දවසක ඊට මෙහායි නායි කපන, ආයි කපන. ඊ පාරකට කකුල් කපනවා. තුවාල සුවේමේ තාම එමින් තියෙන ඩයබටික් පේෂන්ට්. ඒකෙන් ඩයබටික් ෆුඩ් කෙයාර් කියලා වෙනම ලෙසන්ස් තියෙනවා. ඊළඟට අත්වල කකුල් ස්නායු දුර්වල. පොඩි තුවාලයක් ආව කියලා තේරෙන්නේ නැහැ. ස්නායු දුර්වලයි. දැන් කකුල් චෙක් කරලා බලන්න වෙනවා. මේ පොත්තක් කපලා තිබුවා පරිස්සම් වෙන්න ගොඩාක් ඉලක්ක කපන්න හොඳ නැහැ. ඒ තුවාලෙත් ඇති තාම පරිස්සම් වෙන්න ඕනේ. ඊළඟට කිඩ්නි රෝග, කකුල් රෝග. කකුල් ගබරන්නේ ඩයබටික් එක. එතකොට ඒගොල්ලෝම ඩයලයිසිස් කරන්න දාන්න. ස්නායු වලට කකුල් වලට හරි ඇස් වලට ලොකු හානියක් සිද්ධ කරනවා. ඊළඟ ඉලක්ක රෝග.